දවසක් නදුන් කියන පුංචි ළමයා පාසලෙන් ගෙදර එනකොට මාර්ගයේ වැඩිලා තිබුණු අද මම ලෑස්ති වෙලා ඉන්නේ ඔයාලට ලස්සන කතාවක් ගෙනෙන්න. මේ කතාව සමගින් එක්වන මම රේහන්සා රසාංජලි. අද මම කතා කරන්න යන්නේ මල් පැලේ සහ පුංචි නදුන් පිළිබඳව. දවසක් නදුන් කියන පුංචි ළමයා පාසලෙන් ගෙදර එනකොට මාර්ගයේ වැඩිලා තිබුණු කුඩා මල් පැලයක් දැක්කා. අනේ මේක මෙතන තිබුණොත් වියලෙයිනේ කියලා හිතපු නදුන් ඒ පැලය ගෙදර අරගෙන ගියා. ඔහු ඒ පැලය කුඩා බඳුනක සිටුවලා හැමදාම වතුර දැම්මා. දවස් ගත වුණා. සති ගත වුණා. ටික මාසයකට පස්සේ මල් පිපිලා ඒ ගස ලස්සන ගසක් බවට පත් වුණා. ඒක දැකපු ගෙදර අය හුඟක් සතුටු වුණා. ටික දවසකින් නදුන්ගේ තාත්තා මෙහෙම කිව්වා. පුතේ, මේ මල් පැලය වගේ තමයි අපේ ජීවිතත්. හොඳට පෝෂණය කරොත් හොඳින් වැඩෙනවා. ඉතින් මේ කතාවෙන් අපට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි මල් පැලේ වගේ තමයි අපේ ජීවිතත්. හොඳින් වැඩුණොත් මලක් වගේ අපේ ජීවිත ලස්සනට වැඩෙනවා.